මාකට් බෑග් එකක් මහන්න ගන්න රෙදි මොනවද කියලායි මාකට් බෑග් එකක් මහන විදිහයි. සුබ දවසක් සියලු දෙනාට. මම අද ඔයාලට වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. මාකට් බෑග් එකක් මහන්න ගන්න රෙදි මොනවද කියලායි මාකට් බෑග් එකක් මහන විදිහයි. මේ මාකට් බෑග් එක මහන්න ගන්න රෙදි කැම්බ්‍රෙල්ලා රෙදි. මේ තියෙන කැම්බ්‍රෙල්ලා රෙදි. මේවා කට් පීස් කඩවල වල තියෙනවා. බෑග් මහන්න බඩු ගන්න සෙක්ෂන් කඩවල වල තියෙනවා. කැම්බ්‍රෙල්ලා කියන මැටීරියල් එක ඉල්ලුවාම එයාලා දෙනවා. යාර ගණන් ගන්න පුළුවන්. යාර ගණන් අරගෙන අපි මේ මාකට් බෑග් තපන්න ගන්නවා. ඔයාලට මාකට් බෑග් එකක් නිර්මාණය කරගන්න විදිහ කියලා දෙන්නම්. අපි දැන් මේ කපා ගන්න රෙදි කෑල්ල කියලා හිතාගමු. ඒකේ අපි දැන් ලොකු බෑග් එකක් මහන්න නම් මෙහෙම කපා ගන්න ඕන කෑලි දෙකක්. අපි සාමාන්‍යයෙන් මෙහෙම කෑලි දෙකක් කපා ගන්නවා. මේකේ මේ උස පැත්තට අපි අඟල් 18ක් ගන්නවා. පහළ පැත්තට අඟල් 15ක් ගන්නවා. මේ වගේ අපි කෑලි කොටස් දෙකක් කපා ගන්න ඕනේ. ඊට පස්සේ මේ වටේට අපි පටියක් අල්ලා ගන්න ඕනේ. ඒ පටිය අපි මෙතන ඉඳලා මෙතෙන්ඩයි මෙතන ඉඳලා මෙතෙන්ඩයි මෙතන ඉඳලා මෙතෙන්ඩයි දුර මැන ගන්න ඕනේ. ඒ මැනගත්ත දුරට තව අඟල් දෙකක් දෙපැත්තෙන් වැඩියෙන් අරගෙන අපි මේ පටියේ පළල විදිහට අපි ගන්නවා අඟල් 6ක්. මේ පළල අඟල් 6 පටියක් අපි මේ වට ප්‍රමාණයට කපා ගන්නවා. ඒ කපාගෙන මේකට අපි හැන්ඩල් දෙකක් මෙහෙම දාන්න ඕන. මේ හැන්ඩල් එකට ගන්න පටිය අපි දැන් මෙහෙම හැන්ඩල් එකක් හදා ගන්නවා. ඒ හැන්ඩල් එක හදා ගන්නවා. ඒ හැන්ඩල් එකේ පටිය ඒ දුර අඟල් 1යි. අඟල් 1ක් වෙන පටිය අපි හදා ගන්න අඟල් 3ක පටියක් කපා ගන්න ඕන. එතකොට අපි මේ බෑග් එකේ උස අඟල් 18යි. හැන්ඩල් එක අඟල් 13යි. මෙතන ඉඳලා අඟල් 18යි. ඒ වගේ පටි දෙකක් ඕන බෑග් එක. මේ වගේ කොටස් කපාගෙන තමයි අපි බෑග් එක නිර්මාණය කරගන්නේ. මගේ වීඩියෝ එකේ ඔයාලට වැදගත් දෙයක් ලබා ගන්න තිබුණා නම් මගේ YouTube channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක ඔබලා මගේ YouTube channel එක ඔයාලා subscribe කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ මම ඔබට ඉදිරියට රැගෙන එන්නම්.